හැලෝ ආයිබෝවන්. දිනය දෙසැම්බර් 25. ඒ කියන්නේ මේ දින කීපයකට කලින් මම තවත් කෙනෙක් සමග මේ නුවර ප්‍රදේශයේ ඉඳලා මේ කොළඹට ගමන් කරා වාහනයක මේ කොළඹට එන්න. ඒ කියන්නේ විශේෂයෙන් මේ කැලණිපාලම් පහුවෙලා බේස් ලයින් රෝඩ් එකට වෙනකොට එතෙන්ට මම සම්බන්ධ වෙනකොට රාත්‍රී 8:24යි. නමුත් ඊට පස්සේ බොරැල්ල හන්දිය දක්වා එන්න මට තව එතන ඉඳලා ගියා පැය 1යි විනාඩි 40ක් පමණ. මම විතරක් නෙවෙයි එතන පාරේ බ්ලොක් වෙලා තිබ්බ වාහන 10 ගාණක් ඒ කිසිම කෙනෙකුට යන්න විදියක් තිබුණේ නැහැ. එන්ජින් එක ඕන් කරගෙන මේ ඉඳලා හිටලා හම්බෙන මේ අඩියක් විතර ඉස්සරහට යනකොට මේ ඒ ටික ඉස්සරහට එනවා. ඒ විදිහට එතන ජෝගින යටන්න වුණා මේ අනුන්ගේ වැඩක් ඉන්න. මොකක්ද වැඩේ? මේ ලංකාවේ මේ පාරවල් වල මේ පවත්තන පෙරහැර. ඒ මං දන්න තරමින් අර මේ පෑලිගොඩ පහ වෙනකොට මේ පාර අයින තියෙනවා මේ දේවාලයක්. ඒ දේවාලයෙන් පවත්වපු පෙරහැර හින්දා මුළු පාරම මේ බ්ලොක් වුණා. ඒතර වාහන 10 ගණනක් තිබුණා. එතකොට ලංකාවේ අනිත් පළාත් සමග ලංකාවේ විශාල ප්‍රදේශයක් සම්බන්ධ කරන ප්‍රධාන පාර ඒ වෙලාවේ අඩපණ වෙලා තිබ්බා. මිනිස්සුන්ට ගමන් කරන්න විදියක් තිබුණේ නැහැ. මේ වගේ දේවල් ගැන මිනිස්සු කතා කරන්න කැමති නැහැ. ඒකට හේතු තියෙනවා. හේතු තමයි විරුද්ධ මතධාරීන්ගේ තර්ජන තියෙනවා. බිය ගැනීම තියෙනවා. අනිත් එක තමයි මේවා කතා කරලා පළක් ලැබෙන්නේ නැහැ කියන එක. ඒවා ඇත්ත. නමුත් ඒකට ගොදුරු වෙච්ච කෙනෙක් හැටියට මට ඒක කටවහගෙන ඉන්න හිතෙන්නේ නැහැ. මේවා මෙහෙම හරි මේ කතා කරලා තියෙන එක හොඳයි කියලා හිතන හිත තමයි මම මේ කතා කරන්නේ. දැන් ලංකාව ගත්තාම වර්ෂය පුරාම අපි වෙන රටවල් ගැන කතා නොකර ලංකාව ගත්තාම වර්ෂය පුරාම මහා මාර්ගවල ජනාකීර්ණ වීදිවල කියන්නේ පීක් ටයිම් වල මේ වගේ ජෝගි නටනවනේ එක ජාතිය පෙරහැර තියෙනවා. ඒවා කරන්නේ ඔය ආගමික මේ ස්ථානවල ඉන්නේ. ඒවා මේ විවිධ ආගම් වල කට්ටිය මේ ඇදහිත් වෙලා කරන ඒවා. ඊට අමතරව ඔය මේ ඉස්කෝල වගේ දේවල් වල කට්ටියත් පාරේ ජෝගි නටන ඒවා තව දේවල් තියෙනවා. ඒක එක ආයතන වලිනුත් තියෙනවා. එතකොට දැන් ඇත්තටම ඔය ආගම් වලට සම්බන්ධ ඔය ආගම් නිර්මාණය වෙන්න හේතුණු ආගමික ශාස්ත්‍රූන් වහන්සේලා මොකද්ද කියලා තියෙන මූලික හරය මිනිස්සු මේ අනිත් ඉන්න ජීවීන්ට කරදර නොකර ඉන්න කියලානේ කියලා තියෙනවා. අනුන්ට කරදරයක් වෙන්නේ නැතුව වැඩක් කරගන්න කියලානේ කියලා තියෙන්නේ. එක පැත්තකින් ගත්තාම. එතකොට මේ වගේ දේවල් නටන්න ගියාම පාරේ මිනිසුන්ට මිනිසුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම ලංකාවේ මිනිසුන්ට තියෙන විවස්ථාවෙන් ලැබිලා තියෙන නිදහසේ එහා මෙහා ගමන් කරන්න තියෙන අවස්ථාවට එතකොට 10 ගානකට අහිමි කරේ. එහෙම කරන්න පුළුවන්ද? මොන නීතියෙන්ද ඒගොල්ලන්ට ඒක ලැබිලා තියෙන්නේ? මේ කොහෙවත් තියෙන කපුවෙක් කරන දේවල් වලින් කපුවන්ගේ පූජකයන්ගේ හිත්වලට එන දේවල් වලට ඇයි අපි මේ වන්දි ගෙවන්නේ? මිනිස්සු කොච්චර 10 ගානක් ඒ තැන් වල හිර වෙලා මොන තරම් මේ අපහසුතාවයකට පත් වුණාද? අනිත් එක දැන් මේ දිව්‍ය ලෝක යනවද? ඕවා බල්ලා දිව්‍ය ලෝක යනවද? ඕවා බල්ලා අපාය යනවද කියන එක තෝරාගන්නේ තමන්ගේ කැමැත්ත අනුවනේ. ඒවා බලෙන් පටවන්න බෑනේ. ඒතකොට තමන් තමයි ඒක තෝරාගන්නේ. ඉතින් ඒ හින්දා මේ ওই සීමාව නොදැනනේ ඔයගොල්ලෝ ඔක්කොම නටන්නේ. ඒතකොට මේ වගේ ඒවා කරන්න දෙන්න හොඳ නෑනේ. මේ මොන කියන්නේ මේ කොහෙන්ද මේගොල්ලන්ට මේ වගේ අයිතිවාසිකමක් හම්බුනේ? දැන් එදා දවසේදී ඒ වෙලාවේදී හදිසි ගමන් යන මිනිස්සු කොච්චර ඉන්න ඇද්ද? ඒතර ඇම්බියුලන්ස් ඒ විතරක්ද වාහනවල යන ලෙඩ්ඩු යනවනේ වාහනවලත් ඉන්නවනේ. මේ ඉත ගුවන්තොටු වලට එයාපෝට් යන මිනිස්සු ඉන්න ඇති. සාමාන්‍ය ගමන් බිමන් යන මිනිස්සු. ඒතර නාස්ති වෙච්ච මිනිස් පෑ ගන්න කොච්චරද? ඉන්ධන කොච්චරද? රජයේ වියදම් කොච්චරද? මොකද පොලිස් නිලධාරීත් මම දැක්ක දාලා තිනවා මේ කීප දෙනෙක් මේ වාහන හසුරුවන්න. එතකොට සම්පූර්ණ රටේ කාර්ය අඩපණ කරනවා මේ වගේ වැඩ. මේ එක සිද්ධියක් නැති මේ වගේව ලංකාවේ මං කිව්වේ අවුරුද්ද පුරාම හැම නගරයකම හැම පාරකම මේව පවත්වනවනේ. එතකොට මේවා දැක්කහම මිනිසුන්ගේ හිතවල කේන්තියක් නැති වෙන්නේ මේ අන්‍යාගමිකයන්ට කොහොම හිතනවද මේ වගේ දේවල් දැක්කාම. අනිත් එක අර බෞද්ධ කොඩි තමයි මේ පාරේ හයි කරලා තිබ්බේ. මිනිස්සු ඉන්නවා ඒ ඇතුලේ මානසික ආතතිය කොච්චර උග්‍ර වෙනවද? හරිද? එතකොට මේ ශාරීරික අවශ්‍යතාවයන් තියෙන ඔය පැය එකමාරක් විතර දුර ගමන් වෙන්න පුළුවන්, කෙටි ගමන් වෙන්න පුළුවන්. මිනිස්සු ඇවිල්ලා වාහනයක් ඇතුලේ ඔහොම ඉන්න පුළුවන් දෙක තැන. එතකොට දැන් සමහර වාහන වල පෙට්‍රල් ඩීසල් ඉවර වෙන්න පුළුවන්. ඉවරුනහම මොකද වෙන්නේ වාහනේ? එක්කෝ වාහනේ අඩපණ වෙන්න පුළුවන්. මොකක් ක්‍රියාවිරත. එතකොට පාර බැඳ මොකද වෙන්නේ? තව මේක දිග්ගැස්සෙනවනේ.
එතකොට මේවෙන් ලැබෙන ප්‍රතිඵල නම් මේ වගේ වැඩවලින් බිඳුව තමයි. ඉතින් මේවට මිනිස්සු සාප කරනවා. ඉතින් මේක දැන් හොඳ කාලේ මේ සම්ප්‍රදාය පවත්වා ගන්න අවශ්‍ය නැහැනේ. මේවා වෙනස් වෙන්න ඕන. මෙන්න මේ වගේ නිරර්ථක ක්‍රියාවන් වෙනස් කරන්න ඕන. උදාහරණයක් මම කියන්නම්. මේ වගේ පෙරහැර හරි මොන හරි ওই පාර පුරා නටන ජෝගී මේගොල්ලන්ට පුළුවන්. ওই හිස්ව තියෙන මේ ග්‍රවුන්ඩ් සීන්නේ ඒ ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ඒ අවශ්‍ය ඒ මුදල් ගෙවන්න තියෙනවා ගෙවලා ඇතිතරම් කරගන්න පුළුවන් ඒගොල්ලන්ට ඒ ග්‍රවුන්ඩ් එක ඇතුලේ. ඒතර ඒවා කරන අයටත් යන්න පුළුවන් ඉතින් බලන්න යන නරඹන්නටත් එතෙන් යන්න පුළුවන්. රවුමක් වගේ යන්න ඕන නම් ඉරි ඇඳලා හරි කමන්නේ. ඒගොල්ලන් රවුමේ ඇතිතරම් ඒගොල්ලන්ට මේ ඕක පවත්ත ගන්න පුළුවන් පෙරහැර හරි රවුම් හරි ඕන දෙයක් කරගන්න පුළුවන් මේ නැටිල්ල. මේ වගේ තැන්වල මේව කරන්න දෙන්න හොඳ නෑනේ. මේක අපරාධයක් ඇත්තටම. මේක මේ රටකට විතරක් නෙවෙයි මිනිසුන්ටත් කරන මේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමන්නේ. ඒ හින්දා මම හිතන්නේ මේ තව දුරටත් මේ වගේ දේවල් නම් පවත්වාගෙන ගිහිල්ලා නම් හරියන්නේ නැහැ. මේකේ කාටවත් ලැබෙන්නේ නැහැ කිසිම ප්‍රතිඵලයක්. කියන්නේ බලාපොරොත්තු වෙන කරන මිනිසුන්ට යහපත් ප්‍රතිඵලයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. මේ වගේ සමහරට ෂණිකව ඒගොල්ලෝ ඔය මේ මුදල් හම්බ කරගන්න දේවල් වගේ වණ කරනවා ඇති. නමුත් වෙන හානිය බරපතලයිනේ. ඒ හින්දා මේවා ගැන තීරණ ගන්න ඉන්න මිනිස්සු හිතනවා නම් කරනවා නම් මේවට බැදිහත් වෙන්න ඕනේ. ඒවා කරා නොකරා කියන එක අපේ යුතුකම. මොකද මේවට ගොදුරු වෙච්ච මිනිස්සු තමයි ඉතින් දන්නේ අමාරු අපහසුතාවයේ වේදනාව කොච්චරද කියලා. එhmenan අදට එපමණයි මගේ මේ වීඩියෝ ගැන ඔබගේ අදහස් කුමක්ද කියලා පහලින් කමෙන්ට් කරනවා නම් මම කැමතියි. ඒ ගැන ඔබේ අදහස් දැනගන්න කැමතියි. ඒක මගේ channel එක subscribe කරන්න. එhmenan ආයෙ දවසක හමු වෙමු. ජය වේවා.